ඔයාට කවදා හරි හිතුණද ඔයාගේම ටර්මිනල් කමාන්ඩ් එකක් හදාගන්න? අද අපි බලමු Node.js පාවිච්චි කරලා කොහොමද Pro Level CLI tool එකක් හදන්නේ කියලා. ඇත්තටම Node.js කියන්නේ CLI tools හදන මරුම platform එකක්. මොකට npm එකේ තියෙන libraries නිසා වැඩේ ගොඩාක් ලීසි වෙනවා. ඉතින් මේ වැඩේට අපි පාවිච්චි කරන්නේ Commander.js කියන framework එක. මේකෙන් තමයි අපි commands, arguments සහ options ඔක්කොම manage කරන්නේ. මුලින්ම අපි බලමු කොහොමද කමාන්ඩ් එකක් ඩිෆයින් කරන්නේ කියලා. මෙතනදී අපි build වගේ keyword එකක් දීලා ඒකට ඕන argument set කරනවා. ඊළඟට එන්නේ options. ඔයාට පුරුවන් --prod වගේ flags පාවිච්චි කරලා කමාන්ඩ් එකේ හැසිරීම වෙනස් කරන්න. දැන් මේ හැමදේම process කරන්න program.parse method එක පාවිච්චි කරනවා. එතකොට තමයි අපේ tool එක ඇත්තටම වැඩ කරන්න පටන් ගන්නෙ. ටර්මිනල් එකේ output එක ලස්සනට පේන්න අපි chalk library එක පාවිච්චි කරනවා. ඒකෙන් අපිට ටෙක්ස්ට් වලට කලර් සහ ස්ටයිල් සෙට් කරන්න පුළුවන්. ඉතින් Commander.js සහ chalk එක්ක ඔයාටත් පුළුවන් සුපිරිම CLI tool එකක් විනාඩි කිහිපයකින් හදාගන්න. දැන්ම ඔයාගේ පළවෙනි CLI එක හදලා බලන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව follow කරන්න.